Welcome to my YouTube channel. ඉතින් අද මම කතා කරන්න යන්නේ හරිම important topic එකක් ගැන. What is hygiene? Hygiene කියන්නේ මොකක්ද? මම හැමදාම නානවා, මම හැමදාම මගේ කොණ්ඩේ wash කරනවා. ඉතින් මට මගේ hygiene එක ගැන නම් කිසිම doubt එකක් නැහැ. ඉතින් අපි දන්නේම නැතුව අපේ skin එකේ problems, ඒ වගේම acne problems, bad smell, infections මෙන්න මේ වගේ දේවල් අපි hygiene tips ignore කරොත් වෙන්න පුළුවන්. Skin care, body care and hair care. මෙන්න මේ ටික ගැන අපි අනිවාර්යයෙන්ම head to toe careful වෙන්න ඕන. first tip එක තමයි use separate towels. ඒ කිව්වේ වගේ body එකට, face එකට, hair එකට ඔයා වෙන වෙනම towel use කරන්න ඕන. නැත්තම් මෙන්න මේ වගේ dandruff නිසා ඔයාගේ මූණේ acnes වැඩි වෙන්න පුළුවන්. Second tip, clean your belly button and tongue. ඉතින් belly button එක කියන්නේ අපි දන්නේ නැති වුණාට අපේ ඇඟේ තියෙන dirts ගොඩක් රැඳලා තියෙන්න පුළුවන් තැනක්. ඒ නිසා cotton button එකක් use කරලා අපිට පුළුවන් අපේ belly button එක clean කරන්න. ඒ වගේම tongue clean එකෙන් පුළුවන් අපේ tongue එක clean කරගන්න. ඊළඟ tip එක, shower properly and exfoliate. ඔයා එළියට ගිහින් ආවට පස්සේ අමතක නොකර remove your makeup and take a shower. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතේ habit එකක් කරගන්න. එළියට ගිහින් dirts, bacteria වගේ දේවල් නිසා shower එකක් ගන්නවා වගේම පුළුවන් තරම් සතියට 5 පාරක්වත් අපේ කොණ්ඩේ wash කරලා දවසට 2 පාරක් shower එකක් ගන්න පුරුද්දක් කරගන්න ඕන. next tip එක තමයි exfoliating your body. අපේ body එකේ එකතු වෙලා තියෙන dead skin cells remove කරන්න මේ exfoliating එක හරිම වැදගත්. ඒකට මෙන්න මේ වගේ exfoliating gloves use කරන්න පුළුවන්. last tip එක තමයි don't share your personal items. ඒ කිව්වේ මේ comb, towel, makeup items වගේ දේවල් තව කෙනෙක් එක්ක share කරන්න නැතුව ඉන්න පුළුවන් තරම් try කරන්න. මේකෙන් infections වගේ දේවල් අඩු කරගන්න පුළුවන්. ඉතින් finally මම ඔයාලට extra tips වගේකුත් කියනවා. Change your sanitary pad every 46 hours. ඒ වගේම ඔයාගේ phone එකේ screen එක clean එකට තියාගන්න ඕන. මොකද phone එකේ screen එකේ bacterias තියෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් clean එකට තියාගන්න ඕන. and stay hydrated. අනිවාර්යයෙන්ම වතුර හොඳට බීලා glow up විදිහට skin එක තියාගන්න. ඉතින් ඔයා healthy life එකක් ගත කරන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ hygiene tips maintain කරන්න. Thanks for watching and subscribe for more videos. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.